අද මම මේ වීඩියෝ එකෙන් කරන්නේ ශ්‍රී ලංකා ලෝ කොලේජ් එකේ ප්‍රිලිමිනරි ඉයර් එකේ කියන්නේ ෆස්ට් ඉයර් එකේ තියෙන සබ්ජෙක්ට්ස් වලින් ගිය පාර ඔක්ටෝබර් එක්සෑම් එකේ වැඩිම ෆේල් පර්සන්ටේජ් එකක් තිබ්බ සබ්ජෙක්ට් එක අපි දන්නවා ක්‍රිමිනල් ලෝ අපරාධ නීතිය. එතකොට ඒ සබ්ජෙක්ට් එකට උදව්වක් විදිහට මේ පාර එක්සෑම් කරන අයට සහ ඕනම අවුරුද්දක එක්සෑම් එකක් කරන ඕනම නීති ශිෂ්‍යයෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් විදිහට මම මේ කුප්පි සීරීස් එකක් විදිහට අපි මම උත්සාහ කරනවා යම් කිසි මාතෘකා වගේක් කවර් කරගන්න. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ළමෙක්ට ඩවුට්ස් තියෙන තැන්. ඉතින් ඒ කියන ටොපික්ස් කවර් කරන්න කලින් අපි අර ක්‍රිමිනල් ලෝ වල බේසික්ස් දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අර අපරාධ නීතිය සම්බන්ධ සාමාන්‍ය දැනීම වගේ දෙයක්. මොකද මේ අපිට අර දැන් සබ්ජෙක්ට් එකක මුල හරියට දන්නේ නැතුව අපිට උඩට යන්න බෑ. එතකොට මේ ක්‍රිමිනල් ලෝ වල මුල අපි දැනගෙන ඉන්න ඕන රූට් එක. ඊට පස්සේ තමයි අපිට උඩට යන්න පුළුවන් හරියට සබ්ජෙක්ට් එක තේරුම් අරන්. හරි. එතකොට ක්‍රිමිනල් ලෝ වල අපි පළවෙනියටම දැනගන්න ඕන දෙයක් තමයි මේ ජෙනරල් නොලෙජ් යටතේ මේකේ supremacy of the constitution. ඒ කියන්නේ අපි කියනවා සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි සබ්ජෙක්ට්ස් කිහිපයකම ඉගෙන ගන්නවා. ඒක තමයි අපේ රටේ තියෙන උත්තරීතර නීතිය. ඒ කියන්නේ මොකක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතරයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? Supremacy of the constitution means no law can be enacted or interpreted against the laws in the constitution. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීති ඒකේ තියෙන ප්‍රොවිෂන්ස් ආටිකල්ස් වලට පටහැනිව කිසිම පුද්ගලයෙක්ට කිසිම ආයතනයකට කිසිම රජයකට බෑ නීති පනවන්න සහ නීති අර්ථකථනය කරන්න. එතකොට අපේ ශ්‍රී ලංකාවේ තියෙන උත්තරීතරම නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඒක තියෙන නීතිය තමයි අපිට උත්තරීතරම. ඊළඟට අපි බලමු. දැන් ඔතනින් තමයි අපි මේ සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න ඕන. ඊළඟට අපි බලමු මොකක්ද ක්‍රයිම් එකක් කියලා කියන්නේ. What does a crime means? අපරාධයක් කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මොකක්ද? එතකොට අපි කියනවා නීතියෙන් තහනම් කළ දෙයක් සිදු කිරීමෙන්. If someone like a crime is committed if a particular person is doing an act in violating the law, in violation of a law prohibiting it. නීතියෙන් යම් තහනම් කළ දෙයක් සිදු කරොත් ඒක අපරාධයක් වෙනවා. සහ ඔකේ තවත් විදිහක් තියෙනවා. නීතියෙන් කිරීමට නියෝග කළ දෙයක් නොකර සිටීම. අපිට නීතියෙන් කරන්න කියලා නියෝග කරලා තියෙන දෙයක් නොකර සිටීම. That means if we omit, that is omitted in violation of a law ordering it. So a crime can be something which is omitted in violation of the law ordering it or committed in violation of the law prohibiting it. නීතියෙන් තහනම් කළ දෙයක් සිදු කිරීමෙන් හෝ නීතියෙන් කිරීමට නියෝග කළ දෙයක් නොකර සිටීමෙන් අපිට අපරාධයක් කියන දේ සිද්ධ වෙනවා කියන තැනට අපිට එන්න පුළුවන්. එතකොට අපි මේ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ගැන කතා කරද්දී අපිට අවශ්‍ය කරන යම් නීතිමය පොත් වගේක් තියෙනවා. එතකොට මේ දැන් අපේ ලංකාවේ සම්පූර්ණයෙන්ම ක්‍රිමිනල් ලෝ එක අපරාධ නීතිය තියෙනවා පීනල් කෝඩ් එක. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය මෙන්න මේ තියෙන්නේ. පීනල් කෝඩ් එක. මෙන්න මේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා අපරාධ නීතිය. ඊළඟට Code of Criminal Procedure එක මං ළඟ නැහැ. Code of Criminal Procedure කියන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය. ඊළඟට Evidence Ordinance සාක්ෂි ආඥා පනත. එතකොට ශ්‍රී ලංකාවේ mainly ප්‍රධාන වශයෙන් අපරාධ නීතියට සම්බන්ධ ඒවා තමයි ඔය තියෙන්නේ. හැබැයි මේ තුනේ විතරක් නෙමෙයි. අපි දන්නවා Computer Crimes Act එක, Terrorism Act වගේ වෙනත් අනපනත් තියෙනවා. ඒවට අමතරව ඒවා අමතරේවනේ. එතකොට මේන්ලි අපේ ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධ පොත් ටික තමයි ඔය. කියන්නේ මූලාශ්‍ර ටික තමයි ඔය තියෙන්නේ. අනිත් දේ තමයි අපේ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාපිතයි. That is entirely statutory. දැන් අපි දන්නවා නීති ශිෂ්‍යෝ දන්න දෙයක් තමයි අපිට කේස් ලෝ වලින් කියන්නේ ජජ් මේඩ් ලෝ කියලා දෙයක් තියෙනවනේ.
එතකොට ජජ්මේඩ් ලෝ එකක් ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ජජ්මේඩ් ලෝ වලින් එන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපරාධ නීතිය එන්නේ කොහොමද? ව්‍යවස්ථාපිත වේ. කියන්නේ අනිවාර්යෙන්ම අපරාධ නීතිය කොහේ හරි තැනක පොතක කොහේ හරි තියෙනවා. ව්‍යවස්ථාපිතව තියෙනවා. ව්‍යවස්ථාපිතව එක්ක පීනල් කෝඩ් එකේ එක්ක යම්කිසි එක්ක දණ්ඩ නීති සංග්‍රහය එක්ක යම්කිසි අනපනතක හෝ ඒ වගේ යම් තැනක තියෙනවා. ඒක සඳහන් වෙලා තියෙනවා. ඒක ජජ්මේඩ් ලෝ වලින් එන්නේ නැහැ. මේ අතර මම මේ කියන ඔක්කොම අපිට ගිය අවුරුද්දේ ලෙක්චරර්ස්ලා දෙන්නගේ ලෙක්චර්ස් ගිහින් සහ ලෙක්චරර්ස්ලා කියපු දේවල් වලින් තමයි මේක කරන්නේ. එතකොට මේක කුප්පියක් විදියට ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද මේ ලෙක්චරර්ස්ලා ස්ලයිඩ්ස් වලට අමතරව දුන්න දේවලුත් එක්ක තමයි තියෙන්නේ. අනිත් ඒ තමයි අපිට අපරාධයක් කිව්වම ඒක එක්තරා පාර්ශ්වයකට එරෙහිව වෙන දෙයක් විතරක් නෙමෙයි. අපි අපරාධයක් කියන්නේ ඇත්තටම මුළු රටටම මුළු රාජ්‍යයටම එරෙහිව වෙන දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න if someone rapes a girl, කාව හරි මේ දූෂණය කරනවා ගෑනු ළමෙක්. එතකොට ඒක එයාගේ විල් එකට against වෙච්ච, එයාගේ අනාගතයට එයාගේ බොඩි එකට විතරක් මේ වෙච්ච දෙයක් විදිහට නෙමෙයි අපි ගන්නේ. it's a crime. අපරාධයක් කියන්නේ ඒක යම් පුද්ගලයෙක්ගේ අභිවෘද්ධියට එරෙහිව සිදු කරන ලද දෙයක් පමණක් නොවේයි. ඒක අපි කියන්නේ it is entirely against the state. මුළු රාජ්‍යයටම එරෙහිව තමයි අපරාධයක් කියන එක තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ තව දෙයක් තමයි අපිට අපරාධ සම්බන්ධයෙන් අපිට මොකක් හරි ක්‍රිමිනල් කේස් එකක් ආවහම අපිට first instance courts අපි කියනවා original codes of criminal law. නැත්නම් අපි කියනවා criminal law අපරාධ නීතිය සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ විදිහට අපිට දෙකක් තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණය සහ මහා අධිකරණය. එතකොට ඔයා ලෝ කොලෙජ් එකේ නම් දැකලා ඇති මහේස්ත්‍රාත් අධිකරණයත් එහා පැත්තෙන් තියෙනවා මහා අධිකරණය තියෙනවා පාරෙන් එහා පැත්තට පැනන්නේ. එතකොට දැන් මේක කොහොමද මේ දැන් කෝඩ්ස් දෙකක් තියෙනවනේ. අධිකරණ වර්ග දෙකක් තියෙදි කොහොමද මේක ෆිල්ටර් වෙලා මේ දෙකට වෙන වෙනම යන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕන. එතකොට අපි ක්‍රිමිනල් ප්‍රොසීඩියරල් කෝඩ් එකේ සෙක්ෂන් 14 වල තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 14 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. ඒකේ අර්ථය මං ගන්නම්. ඒක වචන වලින්ම නැතුව can go magistrates court. ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට යන්න පුළුවන්. පළවෙනි එක තමයි imprisonment is 2 years maximum. දෙකයි maximum. magistrates court වලට යන්න පුළුවන් අවුරුදු 2යි උපරිම මේ maximum සිරගත කිරීම. සහ උපරිම දඩේ රුපියල් 1500යි නම් විතරයි. එතකොට මොකක් හරි කේස් එකක උපරිම දඩය හෝ උපරිම සිරගත කිරීම නැත්තම් ඒ දෙකම මේ කියන ලිමිට්ස් දෙකට අවුරුදු දෙකකට වඩා වැඩි නම් සිරගත කිරීම සහ රුපියල් 1500ට වඩා වැඩි නම් අය කරන්න දඩය. එතකොට ඒක යන්න ඕන හයි කෝඩ්ස් වලට මහා අධිකරණයට. ඒක සෙක්ෂන් 14 වල තියෙනවා ක්‍රිමිනල් ප්‍රොසීඩියරල් කෝඩ් එකේ අපරාධ නඩු විධාන සංග්‍රහය. ඊළඟ එක තමයි දැන් අපේ මහාධිකරණයේ තියෙන අපරාධ නඩුවල ප්‍රොසිකියුටර් අපි කියන නඩු පවරන පාර්ශ්වය වෙන්නේ ඇටර්නි ජෙනරල් නීතිපති. එතකොට අර ප්‍රයිවට් ලෝයර්ස්ලාට ඒ කියන්නේ දැන් අපි කවදා හරි ලෝයර්ස්ලා වෙනවනේ. එතකොට අපි ප්‍රයිවට් ලෝයර්ස්ලා විදිහට අපිට බෑ මහාධිකරණයේ නඩුවක් පවරන්න. මේ අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් ඇටර්නි ජෙනරල් තමයි නඩු පවරන්නේ. එයාගෙන් තමයි ප්‍රොසිකියුෂන් එක යන්නේ නඩු පවරන පාර්ශ්වය. එතකොට අපිට මහාධිකරණයේදී නඩුවක් පවරන්න නම් අනිවාර්යයෙන්ම අපිට අධිචෝදනා ඕන. අධිචෝදනා තියෙන්න ඕන. So we need indictments from either Attorney General නීතිපති or Director General of Bribery and Corruption. Bribery and Corruption එකේ අල්ලස් හෝ දූෂණ එකේ ඩිරෙක්ටර් ජෙනරල්. මේ කියන දෙන්නගෙන් අධිචෝදනා තිබ්බොත් විතරයි අපිට පුළුවන් මහාධිකරණයේ නඩුවක් ගොනු කරන්න. ඊළඟට දැන් ඔය මේ තනින් ඇත්තට මේ කියන්නේ මේකේ ඕඩර් එකක් නැහැ. ඒ ලෙක්චර්ස් වල තිබ්බ විදිහට ඔය මුල තිබ්බ ලෙක්චර්ස් වල අපිට වැදගත්ම දේවල් ටික තමයි අර ජෙනරල් නොලෙජ් of criminal law සරලව එහෙම.
එතකොට ඔයාලගේ කොන්ස්ටිටියුෂන් එක දැන් තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලන්න ආටිකල් 13(1) වල කියනවා no person shall be arrested except according to the procedure established by law. Any person arrested shall be informed of the reason for his arrest. What does this mean? This simply means කවුරු හරි මිනිස්සෙක් අපි arrest කරනවා නම් එයාව ඒ කියන්නේ අපි කාව හරි remand කරනවා නම් එයාව එහෙම කරන්න ඕන නීතියේ තියෙන procedure එකට අනුව නීතියේ තියෙන ක්‍රියාපටිපාටියට අනුව සහ මිනිස්සෙක්ව අනිවාර්යයෙන්ම අපි අත්අඩංගුවට ගන්නවා නම් අපි රිමාන්ඩ් කරනවා නම් මේ සමාවෙන්න අත්අඩංගුවට ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ මිනිස්සයාට එයාව අත්අඩංගුවට ගන්නේ ඇයි කියන හේතුව කමියුනිකේට් කරලා තමයි එහෙම කරන්න ඕනේ. එහෙම එකපාරට කුදලගෙන යන්න බෑ. කමියුනිකේට් කරන්න ඕන එයාව අත්අඩංගුවට ගන්නේ මෙන්න මේ හේතුවට කියලා. ඊළඟට ආටිකල් 13(5) බලන්න. ඒකේ තියෙනවා every person shall be presumed innocent until he is proved guilty. ඒ කියන්නේ පුද්ගලයෙක් ඕනම පුද්ගලයෙක් වරදකරු වෙනකන් මිනිස්සෙක් වරදකරු කියලා ඔප්පු වෙනකන් එයා මේ අහිංසක පුද්ගලයෙක්. කියන්නේ එයා innocent. එයා මේ වැරද්දක් කරේ නෑ කියලා තමයි. මොකද අපි prove වෙන්න ඕන. අධිකරණයේදී ඔප්පු වෙනකන් හැම මිනිස්සයාම වරදකරු කියලා අපිට ගන්න බෑ. ඊළඟට ඔන්න අපේ දැන් මේ අපි නීතිය බෙදනවනේ හරයාත්මක නීතිය සහ කාර්යපටිපාටික නීතිය කියලා. අපි කියනවා substantive law and procedural law. We divide law into it's one kind of a thing that we divide law into two parts. ඒ කියන්නේ අර අපි ඔය නීති එක එක තැන්වල බෙදනවා. මේ බෙදන එක ක්‍රමයක් තමයි substantive law procedural law කියන්නේ. එතකොට දැන් අපි ක්‍රිමිනල් ලෝ වලට ඇවිල්ලා අපේ රටේ ශ්‍රී ලංකාව ඇතුළත තියෙන අපේ නීති මූලාශ්‍ර වලින් අපරාධ නීතිය සම්බන්ධයෙන් අපිට පීනල් කෝඩ් එක අපි කියනවා දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන හරයාත්මක නීතිය. ඇයි මේ හරයාත්මක නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා කියලා කියන්නේ? මොකද because it defines offences and punishments. වැරදි නිර්වචනය කරනවා සහ ඒ වැරදි වලට අදාළ දඬුවම් නිර්වචනය කරලා තියෙනවා අපේ දණ්ඩ නීති සංග්‍රහයේ. ඔය මට මේ මතක් වුණ දෙයක් කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය ඇත්තටම අපිට හම්බුනේ ඉන්දියාවෙන්. ඒ කියන්නේ අපිට යටත් විජිතයක් විදිහට අපි ඉන්න කාලේ තමයි ඉන්දියාවත් යටත් විජිතයක් විදිහට හිටියේ ඉංග්‍රීසීන්ට. එතකොට එයාලට ඉන්දියාවට පීනල් කෝඩ් එක ආවට පස්සේ අවුරුදු කිහිපයකට වගේ පස්සේ තමයි අපිට පීනල් කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර ගොඩක්ම සමාන නීති තමයි තියෙන්නේ අපේ රටවල් දෙකේ. හැබැයි අනාචාරය adultery කියන එක සෝ එදා කිව්වා ලෙක්චර් එකේදී අනාචාරය adultery කියන එක ඉන්දියාවේ පීනල් කෝඩ් එකේ තියෙන අපරාධ වැරද්දක් විදියට. හැබැයි අවාසනාවකට අපේ ලංකාවේ ඒක අයින් කරලා තියෙනවා. මොකද අපි අනාචාරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර මේ නිත්‍ය අනුකූල විවාහයේ තියෙද්දී තවත් වෙන කාන්තාවක් නම් පිරිමියෙක් එක්ක පිරිමියෙක් නම් කාන්තාවක් එක්ක මේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමනේ. එතකොට දැන් වැඩේ කියන්නේ ලංකාවේ ඔක අයින් කරලා තියෙන ඇඩල්ටරි. නැත්තම් දඬුවම් දෙන්න තිබ්බනේ. ඒ කියන්නේ පීනල් කෝඩ් එකේ යටතේ අපේ ලංකාවේ දඬුවම් දෙන්න තිබ්බා. අපේ පීනල් කෝඩ් එකේ තිබ්බනම්. දැන් ඇඩල්ටරි එක නැහැ. අපේ අයින් කරලා තියෙන්නේ. ඒතර ඉන්දියාවේ එක අපේ එකේ වෙනස් වෙන එක තැනක් තමයි ඕක. එයාලා ඇඩල්ටරි එක දාලා තියෙන්නේ අපරාධ වැරද්දක් විදියට. අපේ ඒක නැහැ. වෙනත් විස්තරයක්. ඒක මෙතනට අදාළ දෙයක් නෙමෙයි. ඉතින් අර ඉන්ටරෙස්ටිං හින්දා කිව්වේ. ඊළඟට අපේ ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කෝඩ් එක අපේ අපරාධ නඩු විධාන සංග්‍රහය නැත්නම් අපි කියනවා කෝඩ් ඔෆ් ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කියලාත් කියනවා. එකම තමයි ඔය. ඒකේ තියෙන කාර්යපටිපාටික නීතිය ප්‍රොසීඩියරල් ලෝ එක. ඒ කියන්නේ අර අපරාධ වැරදි දැන් ඔක්කොම ඩිෆයින් කරලා තියෙනවනේ පනිෂ්මන්ට්ස් අරව මේව පීනල් කෝඩ් එකේ. එතකොට ඒවට අදාළව අපි කොහොමද කාර්යපටිපාටිය අපි අනුගමනය කරන්න ඕන කාර්යපටිපාටිය මොකක්ද කියන එක හොඳට පැහැදිලිව අපිට මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා. සඳහන් වෙනවා. අනිත් දේ තමයි හැම අපරාධ වැරද්දක්ම දැන් ස්ටැටියුට් එක අපි කියවනේ ඔක්කොම අපේ රටේ අපරාධ නීති ව්‍යවස්ථාපිතයි. හැම එකම කොහේ හරි තියෙන්න ඕනේ. දැන් මිනිස්සෙක්ට පිහියෙන් අරලා මරනවා නම් ඒක පිහියෙන් අරලා මරණ එක අපරාධයක් කියලා. මිනිස්සෙක්ට පිහියෙන් අරලා මරනවා නම් ඒක එහෙම පිහියෙන් ඇනලා මරණ එක අපරාධයක් කියලා ඒක කොහේ හරි පොතක මේ ස්ටැටියුටරි ව්‍යවස්ථාපිතව කොහේ හරි ඇක්ට් එකක පනතක හෝ වේවා පීනල් කෝඩ් එකේ හරි තියෙන්න ඕන. දැන්
එහෙමනේ අපි දන්නවා ඒක ස්ටැටියුටරි ව්‍යවස්ථාපිතයි කියලා කිව්වේ ඒක. judge made law වලින් we don't have criminal law in Sri Lanka, right? ඊළඟ දේ තමයි අපි දැනගන්න ඕන not all offences are penal offences. අපේ රටේ හැම අපරාධයක්ම penal code එකේ තියෙනවා කියන්න බෑ. ඒකට උදාහරණ තමයි අපිට තියෙනවා පරිගණක අපිට තියෙනවා computer crimes act කියලා එකක්. අර සිංහල වචන මතක නෑ. පරිගණක සම්බන්ධ අපරාධය වගේ එකක් නේ. ඊළඟට ටෙරොරිසම් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වගේ වෙනම පනක් තියෙනවා. ඒවා penal code එකේ නැහැ. ඉතින් එතකොට හැම අපරාධ වැරද්දක්ම penal code එකේ තියෙනවා කියලා අපිට හිතන්න බෑ. මේ උදාහරණ තමයි මම කිව්වේ. ඊළඟට තව දැනගන්න ඕන දෙයක් තමයි preconditions to criminal liability. අපරාධයකට අපි සපුරාලිය යුතු දේවල්. අපිට මොන වගේ සිද්ධියකටද අපරාධයක් කියලා කියන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි ක්‍රියාව අපරාධයක් කරන නීතියක් තිබීම. දැන් අපි කියනවා නම් මිනිස්සේ කානේ මෙයා මේ අපරාධයක් නේ කරලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ අපරාධයක් නේ කියන්නේ ඇත්තටම අපරාධයක්. හොඳේ අර it doesn't mean a waste. දැන් අපි අපරාධි කියලා කියන්නේ අර waste එකක් වුණාම when something is wasted we say අයියෝ අපරාධනේ. ඒ අපරාධ නෙමෙයි මේ කතා කරන්නේ අපරාධ නීතියේ තියෙන අපරාධ ගැන. අපරාධ වැරද්ද ගැන මේ කියන්නේ. එතකොට ක්‍රියාව අපරාධයක් කරන නීතියක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම රටක. එතකොට දැන් කවුරු හරි මිනිස්සෙක්ට වෙඩි තියලා ඒ මිනිස්සාව මැරුණොත් එහෙම එතකොට ඒ වෙඩි තියලා මිනිස්සෙක් මැරෙනවා කියන එක කොහේ හරි අපරාධයක් විදිහට සඳහන් වෙලා තියෙන්න ඕන නීතියේ. හරිද? ඊළඟ එක තමයි දෙවෙනි එක අපරාධයට දඬුවම් නීතියේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක්ට මිනිස්සෙක්ට විතරක් අපරාධ කරන්නේ නැහනේ. මංකොල්ල කන එකත් අපරාධයක්. හොරකම් කරන එකත් අපරාධයක්. ඒ වගේ ගන්න පුළුවන් නේ. කුමන්ත්‍රණයත් අපරාධයක්. මිනිස්සුන්ට කරන දේවල්ම අපරාධ කියලා අපිට එහෙම කියන්න බෑ. රාජදේපල වලට කරන දේවල් ඒ වගේ ගොඩාක් අපිට උදාහරණ ගන්න පුළුවන්. මිනිස්සු නොවන දේවල් වලට, අජීවී දේවල් වලට කරන අපරාධ විදිහටත් නේ. එතකොට දැන් අර මිනිස්සෙක්ව වෙඩි තියලා මරනවා නම් එයාට ඒ වෙඩි තියලා මරද්දී කෙනෙක්ගේ ජීවිතය තොර කරද්දී ඒකට අදාළව පනිෂ්මන්ට් එකක් නීතියේ සඳහන් වෙනවා. ඒක අපරාධයක් කියන්න නම්. එතකොට මොකක් හරි යම්කිසි ක්‍රියාවක් අපරාධයක් කියලා හඳුන්වන්න නම් ඒකේ කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි එම ක්‍රියාව අපරාධයක් කරන නීතියක් තිබිය යුතුයි. දෙවෙනි එක තමයි එම අපරාධයට දඬුවම් නීතියෙම සඳහන් වෙන්න ඕන. දඬුවමක් ඩිෆයින් කරලා තියෙනවා. තුන්වෙනි එක තමයි කැපැසිටි අපි කියන ශක්නුතාවය තියෙන්න ඕන. දැන් අපි කියනවා මයිනර්ස් කියන්නේ අර බාලවයස්කාරයෝ. එතකොට බාලවයස්කාරයෝ නැත්තම් ඉන්සේන් සිහි විකල් වගේ පුද්ගලයන්ට අපි කියනවා අපරාධවල පොඩි ඉලිහිලක් තියෙනවානේ. එතකොට දැන් මයිනර්ස් කියන එක ඔයා ළඟ දණ්ඩ නීති සංග්‍රහය තියෙනවා නම් අරගෙන බලන්න. මට සෙක්ෂන් එක හරියටම මතක නැහැ. amendment එකක සංශෝධනයකින් අවුරුදු amendment එක බලන්න දණ්ඩ නීති සංග්‍රහය 2018 අංක 10 දරන පනතේ සංශෝධිත පනතේ ඒකේ තියෙනවා මේ සෙක්ෂන් 2 එක දණ්ඩ නීති සංග්‍රහයේ දෙවනි වගන්තිය සංශෝධනය කරලා තියෙනවා. අවුරුදු 8ක් කියන එක අවුරුදු 12ට. අවුරුදු 8ක් කියන එක අවුරුදු 12ට. ඉතින් ඉස්සර මයිනර් කෙනෙක් බාලවයස්කාරයෙක් කියලා දණ්ඩ නීති සංග්‍රහය හැඳින්නුවේ. දණ්ඩ නීති සංග්‍රහය ගත්තේ අවුරුදු 8ට වඩා අඩු අය. දැන් දණ්ඩ නීති සංග්‍රහය ගන්නේ 2018 amendment එකෙන් පස්සේ අවුරුදු 12ට වඩා අඩු අය. ඒතර අවුරුදු 12ට වඩා අඩු පුද්ගල ළමෙක් නිතින් සරලවම ළමෙක් බාලවයස්කාරයෙක් කරන දෙයක් අපරාධයක්ද කියන එක ගැන පොඩි තියෙනවා මේ ශක්නුතාවයේ ප්‍රශ්නයක්. එයාට ශක්නුතාවයේ කැපැසිටි එක තියනවාද අපරාධයක් කරන්න? මොකද අවුරුදු 12කට වඩා අඩු ළමෙක් කියන්නේ මනස වැඩුණු මනසක් නෙමෙයි තියෙන්නේ. හැම ලොකුවට තේරුමක් නැහැ ඒ වගේ. හැබැයි ඔතන පටල ගන්න එපා. එතකොට හැබැයි පටල ගන්න එපා. අපේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියේ බාලවයස්කාරයෙක් කියන්නේ අවුරුදු 18ට වඩා අඩු කෙනෙක්. එතකොට ඒකේ තියෙන මේ අපේ තියෙන සාමාන්‍ය නීතියයි මොනවාද අපරාධ නීතියේ බාලවයස්කාරයෙක් කියන්නේ there are two age limits 18 වෙනයි මේක 12. එතකොට අපරාධ නීතිය අපි බාලවයස්කාරයෙක් කියලා ගන්න අවුරුදු 12 ළමයි. ඊළඟට එතකොට අද මේ අර බේසික්ස් වල කතා කරන අන්තිම දේ තමයි elements of a crime. අපේ අපරාධයක සම්පාදක ධාතු. අපරාධයක් හැදිලා තියෙන්නේ මොනවා වලින්ද?
එතකොට දෙකක් තියෙනවා එතන. actus reus, mens rea. actus reus කියන්නේ කායික අංගය. අපි කරන ක්‍රියාව. mens rea කියන්නේ මානසික අංගය. දැන් actus reus කියන්නේ අපේ ක්‍රියාව කියලා මම කිව්වා. mens rea කියලා කියන්නේ මානසික අංගය. එතකොට මේ මානසික අංගය කියන්නේ අපිට තිබ්බ මොකන්ද අපේ තිබ්බ මානසික අංගය. ඒකේ 4ක් සර් කියනවා අපිට. intentionally ඒ කියන්නේ අපි හිතාමතාම අපරාධයක් කරනවා. knowingly අපි දැනම දැන් අපි පාරේ high speed එන්නට අපේ limit එක පන්නගෙන drive කරන් යනවා. මිනිස්සෙක් හැප්පුණොත් ඉවරම තමයි කියලා දැන. ඒ වගේ. ඊළඟට recklessly අර recklessly නැත්නම් අපි කියනවා negligently නොසැලකිලිමත්ව ඒ වගේ. අපේ නොසැලකිලිමත්කම හින්දා අපරාධයක් වෙන්න පුළුවන්. එතකොට ඔය 4 තමයි අපේ අපරාධ නීතියේ mens rea වල තියෙන මේ පැතිකඩයන් 4. ඔය 4 විදිහකින් තියෙන්න පුළුවන්. මිනිස්සෙක්ට මේ කියන්න බෑ මට චේතනාව තිබ්බේ නැති පළියට. කියන්නේ යා ක්‍රියාවක් කරලා නෑනේ මට චේතනාව තිබ්බේ නෑනේ. මම ඉන්ටෙන්ෂන්ලි කරේ නෑනේ. එතකොට ඒක කොහොමද අපරාධයක් වෙන්නේ කියලා කියන්න බෑ. ඒකට ඉන්ටෙන්ෂන් එක කියන්නේ එක විදිහක් විතරයි. knowingly, recklessly, negligently කියලා තව 3කුත් තියෙනවා. එතකොට ඕවා තමයි අපිට ක්‍රිමිනල් ලෝ වල තියෙන ඇත්තටම බේසික්ස්. තව අපි දැනගෙන ඉන්න ඕන එකක් කොන්ස්ටිටියුෂන් එකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආටිකල් 11C 11C කියන එක බලන්න. ඒකේ කියනවා කිසියම් පුද්ගලයෙක්ට අපිට බෑ මේ no person shall be subjected to torture or to cruel, inhuman or degrading treatment or punishment. කිසිම පුද්ගලයෙක්ට බෑ තවත් කෙනෙක්ට ටෝචර් වද හිංසා කරන්න, අමානුෂික දේවල් කරන්න බෑ. පනිෂ්මන්ට්ස් විදිහට උනත්. ඉතින් ඔය කියන ටික තමයි අපිට ඇත්තටම මේ තියෙන අර බේසික්ස්. අපි ක්‍රිමිනල් ලෝ වල දැනගෙන ඉන්න ඕන බේසික්ස්, ජෙනරල් නොලෙජ්. එතකොට දැන් අපිට අපි මේ අවුරුද්දේ අප්‍රේල් එක්සෑම් එක ගත්තොත් එහෙම එක්සෑම් එක තියෙන්නේ 20. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ලොකු ගැප් එකක් දැන් ඔයගොල්ලෝගේ එක්සෑම් එකේ ගැප්ස් තියෙනවනේ ගොඩක්. එතකොට බය වෙන්න එපා. මොකද ක්‍රිමිනල් ලෝ මම කරද්දිත් මම කලින් ඉඳලා එහෙම ලොකුවට පාඩම් කරලා තිබ්බේ නැහැ. හැබැයි මම සමහර මූලාශ්‍ර වලින් පොඩ්ඩක් නෝට් එකක් හදාගෙන හිටියා. මේ එහෙම මම පාවිච්චි කරපු පොතක්. මේක මේ අලුත් බැච් එකට අර සාමාන්‍යයෙන් ක්‍රිමිනල් වල මේ මම මේ පොතක් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මම මේ ඇත්තටම මේ ගත්ත එක ඒ පාර තිබ්බ මේ අර බුක් ෆෙයාර් එකෙන් ගත්තේ කොලෙජ් එකේ. මේක මේ අපරාධ නීතිය කියලා නීතිඥ රාජා ගුණරත්න කියන නීතිඥවරයාගේ ලෝයර්ගේ මේ පොතේ පොඩ්ඩක් අර ක්‍රිමිනල් ලෝ වල මේ බේසික්ස් ටික කියවුවම තේරුම් ගන්න පුළුවන්. සහ අධිකරණ වෛද්‍යවරයාගේ වගකීම ඒ වගේ අර අපිට ටච් වෙන්නේ නැති සමහර තැන් තියෙන්නේ. ඒ වගේවත් මේක කියවලා පොඩ්ඩක් මට තේරුම් ගන්න උදව් වුණා. මේක සිංහලෙන් තියෙන මේ පොත. එහෙමත් ඕන කියන්නේ ඔයාලට ඕන වෙයි කියලා හිතනවා නම් නිකන් මේ බලන්න ඒක මේ පොත පොඩ්ඩක් හොඳයි ක්‍රිමිනල් ලෝ වලට. වෙනනම් එහෙම සෝසස් කියලා නැහැ. ආයි යලිමැවෙන අපරාධයක් පොත මේ ලයිබ්‍රරි එකේ තියෙනවා අපේ කොලෙජ් එකේ. ඒකත් ඕනනම් පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. ඒකත් අපිට ක්‍රිමිනල් ලෝ වලට ඉන්ට්‍රස්ටිං වෙනවා මේ පොත කියවුවොත් එහෙම මේ ඒකේ තියෙනවා යම් සිද්ධි සහ අපි අපේ සාක්ෂි කොහොමද වැඩ කරන්නේ, අපි සාක්ෂි කොහොමද එකතු කරගන්නේ, ඒ වගේ දේවල්. එතකොට ඔය ටික තමයි ක්‍රිමිනල් ලෝ වල බේසික්. මේ පළවෙනි කුප්පිය මම පොඩි වීඩියෝ එකක් කරන්නේ. ඔයගලන්ට වෙලක් නැතුව ඇති මේ ඩිග වීඩියෝස් බලන්න තරම් වෙලාවක් දැන් ඇත්තටම නැතුව ඇති. එතකොට මේ පාර එක්සෑම් එක ලියන කෙනෙක්ට හෝ වේවා, ඉස්සරහට අපේ පහළ බැච් වලට හෝ වේවා, එක්ස්ටර්නල් ළමෙක්ට හෝ වේවා, ඕනම කෙනෙක්ට අදහසක් ගන්න පුළුවන් විදිහට මම මේක හැදුවේ. මේකේ කන්ටෙන්ට් එක මම ප්ලෑන් කරේ. එතකොට ඉස්සරහට මම තව වීඩියෝස් ටිකක් දාන්නම් මේ අපිට ටච් උන් නැති අර ගොඩාක් අර මේ ඩවුට්ස් තියෙන තැන් තියෙනවානේ ගොඩක් අයට ක්‍රිමිනල් ලෝ වල. ඒවත් කතා කරමු. එහෙනම් මේ වීඩියෝ එක බලුවට තැන්ක් යූ. ඉෂුස් ඔයාලගේ ක්ලියර් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රිමිනල් ලෝ සම්බන්ධයෙන් තියෙන